මත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා. අද යමු මාත් එක්ක මගේ මාස්ටර් එකේ දවසක් ගත කරන්න. දැන් පාන්දර 3:20යි වෙලාව. තාත්ති මාව ගෙනල්ලා දැම්මා බස් එකට. මම දැන් මේ බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. උදේ හරියම සීතලයි. මගේ ජේසි එකක් දාගෙන දැන් මම මේ ලැහැස්ති වෙන්නේ හොඳ නිින්දක් දාන්න. නින්ද දාලා ඉවර වෙලා ඔන්න දැන් මම කැම්පස් එක ළඟින් බැස්සා. දැන් ඔයගොල්ලෝ දන්නවා මම මගේ මාස්ටර් එක කරන්න තෝරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ මොන විශ්වවිද්‍යාලයද කියලා. මම මගේ මාස්ටර් එක කරන්න තෝරගත්තේ කැලණිය විශ්වවිද්‍යාලය. ඔන්න දැන් මම අපේ ඩිපාර්ට්මන්ට් එක පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉනිදා උදේට කැම්පස් එක හරිම ලස්සනයි. එච්චර ලොකු සෙනගකුත් නැහැ මේ වෙලාවේ. ඉතින් නිදහසේ වටපිට බල මල් බල ගස් බල මීදුම බල මම යන අපේ ඩිපාර්ට්මන්ට් එක පැත්තට. ඔන්න ඔය විදිහට එහෙමීට කැලණි කන්ද නැගගෙන ඩිපාර්ට්මන්ට් එක පැත්තට යන්න කලින් දැන් මට එනවා පුංචි බඩගින්නක්. ඉතින් ඔක්කොටම කලින් මම හෙළබජුන් එකට කන්න යන්න තමයි වෙල හැස්ති වෙන්නේ. කැලණිය කැම්පස් එකේ තියෙනවා හොඳ හෙළබජුන් එකක්. ඒකේ රස කෑම ಜಾති තියෙනවා. හරිම පිරිසිදුයි. ඉතින් ඕගොල්ලොත් කැම්පස් එක පැත්තේ එනවා නම් මෙතනින් කෑම ගන්න. මං ගත්තා ඉන්දියාප්පයි උඳු වැඩේ. දැන් ඉතින් මේ කරන්නේ හොඳට උදෙන්ම කාලා ලෙක්චර්ස් යන්න ලැහැස්ති වෙන්න තමයි මේ මම හදන්නේ. ඔන්න දැන් මම කාලා අත් සෝදගෙන යනවා අපේ ඩිපාර්ට්මන්ට් එක පැත්තට. අද අපිට ලෙක්චර් එක තියෙන්නේ ලෙක්චර්ස් 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට එක දවසේ ලෙක්චර්ස් 3ක් තියෙනවා. විෂයන් 3කට අදාළව ලෙක්චර් එක තියෙන්නේ. ඔන්න දැන් මම ආවා අපේ ඩිපාර්ට්මන්ට් එකට. අද අපිට ලෙක්චර් එක හරිම වැදගත්. මීඩියා මගේ සබ්ජෙක්ට් එක ජනසන්නිවේදනයනේ. ඉතින් මේ ජනසන්නිවේදන විෂයේ එක් දැවැන්තම චරිතයක්, ප්‍රධානතම චරිතයක්, පරණම චරිතයක් තමයි අද ලෙක්චර් එක කරන්නේ. මේ තමයි සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සර්. මම මේ සර් හම්බෙන පළවෙනි වතාව. ඉතින් ජීවිතේ එක වතාවක් හරි මේ වගේ ශ්‍රේෂ්ඨයෙක්ගෙන් අපි ඉගෙන ගන්නම ඕනේ. ඉතින් ඔන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කවුරු හරි මාස්ටර් එකක් කරන් ඉන්නවා නම් ජනසන්නිවේදනය මීඩියා පැත්තෙන් මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට මේක තමයි හොඳම තැන කියලා. බලන්නකො සර් කියන දේවල් පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ. සාධකයක් පමණයි. ඒ සාධකය මූලාශ්‍රය. නිර්මාණාත්මක මූලාශ්‍රය. අපි ආගමික මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. කාව්‍යාත්මක මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. රංග කලාවේ මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. මෙතනදී සර් අපිට කියලා දෙන්නේ ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් කියලා අමරදේව මාස්ටර් කියන ලස්සන සින්දුවක් තියෙනවා. ඒ සින්දුවට පාදක වෙච්ච කතාව තමයි සර් මේ කියන්නේ. ඒක සර්ගේ අදහසකට අනුව තමයි මහගමසේකර මහත්මයා මේක ලියලා තියෙන්නේ. ඒ ලෙක්චර් එක ඉවර වෙලා අපි අපේ දවල් කෑම කන්න ලැහැස්ති වෙනවා මේ. ඊට පස්සේ අපේ ඉන්ටර්වල් එකෙන් පස්සේ අපේ දෙවන ලෙක්චර් එක ලංකාවේ මාධ්‍ය ප්‍රතිපත්ති මාධ්‍ය නීති රීති ගැන විජයානන්ද සර් තමයි අපේ දෙවන ලෙක්චර් එක අද කරේ. වගේම ව්‍යුහය සහ ගැටතල පාස්වණිට අදාළ ඇත්තල පාස්වන් සාධාරණ වීමට සඳහා කියන දේවල් මේ අපි කියන මේ කර්මාන්තයන් මේ විසුගේ sannivedana තොරතුරු අයිතිය විනෝදාස්වාද ඊට පස්සේ අපේ තුන්වෙනි ලෙක්චර් එකත් පටන් ගත්තා. තුන්වෙනි ලෙක්චර් එක කරේ අරුණ සර්. අරුණ සර්ගේ ලෙක්චර් එක අතරේ අපිට ලස්සන ෆිල්ම් එකකුත් අද බලන්න දුන්නා.
ඔන්න ඔය විදිහට අද දවසේ ලෙක්චර් එක ඉවර කරලා මම මේ ගෙදර එන්න තමයි ලැහැස්ති වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඉරිදා ලෙක්චර් ගිහින් හවස මට ගෙදර එන්න වෙලාව මදි. එතකොට මම කරන්නේ මගේ පුංචිලාගේ ගෙදර යන එක. ඔන්න බස් එකකට නැග මම කැම්පස් එක ළඟින් වැස්සකුත් පටන් ගත්තා. මං කුරුණෑගලට ඇවිල්ලා බහිනකොට හවස 6ට විතර ඇති. පුංචිලාගේ ගාවෙන් ඇවිල්ලා බහිනකොට මාතලේ මහරගම බස් එකත් ඔන්න යනවා මට පෙනිපෙනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් මාස්ටර් එකක් කරන්න ආසාවෙන් කවුරු හරි ඉන්නවා නම් ඒ ගැන විස්තර මම කියන්නම්. මාව ෆලෝ කරලා තියාගන්න. මාව අහගෙන හිටියට මාව බලාගෙන හිටියට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරෙයි.